පුතා දන්නවද මේ පොල් බෑව නරක වෙන්නේ නැති වෙන්න තියාගන්න විදිය. අන්දන්නේ නෑ මම. එහෙනම් පුතා ගිහලා දෙකෙදිය කියන්නකො. පොඩෙන් කරන්නේ. ආවෙද. ඕකෙන් කොහමද මම තියාගන්නේ? පොඩ බලා ගන්නව මම කරන්නේ මොනවද කියලා. මේකෙන් මේ දෙයි ඉසීම ටිකක් මෙහෙම මිරිකනවා. ඒගොල්ලෝ මේක හොඳට තවරනවා මේ. මෙන්න මේක තවරලා හෙටට ගන්නත් පුළුවන් මේක දැන් කිසි දරක් වීමක් වෙන්නේ නැහැ. ඔකෙම එන්නේ මම. ඔව් ඒක තමයි පොල් තියාගන්න විදිය. පුතා මේ සීනි වලට කුඹි වෙනවනේ. ඔව්. මේ වලක්වා ගන්න අපි කනාපු නැටි සුවල්පයක් දානවා මේක. දාලා අරන් තියනවා එතකොට මේකට එන්නේ කුඹි. එහෙනම් මම ඔව් පුතා කියලා කනාපු නැටි කියනකොට කීපයක්. හා. ආ. දැන් පුතා මේ තියනවානේ කරාඹු නැටි. ඒ කරාඹු නැටි ටික මෙහෙම ඇතුලට මෙහෙම දානවා. මෙහෙම මූලිය වහනවා. දැන් අපිට මේ කුඹි තියෙන ස්ථානෙවත් තියන්න පුළුවන් අය කුඹි දෙන්නේ මේක. අය මම මේකට කරාමකට දාම කුඹි එන්නේ නැත්තේ? සැරටද? ඒ සැරට එන්නේ නැහනේ. නැත්නම් එනවා හරි වදයක් අපිට මේක. කුඹිත් මැරෙනවා. දැන් මේකෙන් එහෙම වෙන්නේ මාත් මාර දේවල් තමයි නේ දන්නේ. අපි ඕක දැනගන්න ඕනේ ඒගොල්ලෝ. පුතා මේකක් අපි දෙන්න ගිහපුවාම කලින් මේ වතුර මෙහෙම වක් කරන්න ඕනේ. අය මම මේ වක් කරන්නේ. ඒ වක්කනවා පුතා නිවෙන්නේ නැහැ. ඒ රස්නේ පිටින් තියනවානේ. ඔන්න බලා ගන්නකො ඈ. මේක හදන්න වෙලා ගියත් ඕපෙන්නේ නැහැ. පස්සේ තියෙනවා ඉන්නේ. මේක රස්නේයි. ඔන්න ඒ වතුර ටික අරගෙන ගන්නවා. දැන් කෝපේ රස්නේ බලන්න. රස්නේ තියෙනවනේ. දැන් ඔයා බීලා බලන්න කොහොමද කියලා. රස්නේ රස්නේ තියෙනවනේ. පුතා අද අපි මේ කෙසෙල් මේ භාගයක් හදලා කමු. ඊටු භාගය හෙටට ගමු. හෙටට ගන්න බෑනේ මම. හරි හරි එන්නකො මං ඔයාලට කියලා දෙන්නකො කොහොමද කියලා. දැන් මොකද්ද මම උකට කරන්න යන්නේ හෙට තියාගන්න? මේ පොඩ්ඩක් බලා ගන්නකො මොකද්ද කරන්නේ කියලා. මේම කපලා අපිට ඕන කොටස අරගන්නවා. හරි. අරගෙන ගන්නකො කායක. කායක අරගෙන මේක හොඳට තවරන්න ඕනේ. මේ එතකොට කාට පිපෙන්නේ? අපිට හෙට උදේට ගන්න පුළුවන්. ඒතර අපද යන්නේ නැහැ. අපද යන්නේ මේ බලන්න දැන්. දැන් කාට පිපෙන්නේ නැහැ. මේක අපි දෙන්නට දවල් කැමරට ඇති. මම සියඹලට මොනක් කරන්නේ? මේබලා තියනවා නේද? මේ සියඹලා කල්පවත් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ගන්න ඕනේ ලුණු ටික. ලුණු ප්‍රමාණයක් අරගෙන මෙන්න මෙහෙම දාන්න ඕනේ. ඒක හොඳට මේක තවරන්න ඕනේ. මේක ඕන කාලයක් අපිට තියාගන්න පුළුවන්. සවුත් වෙන්නේ. එහෙමයි නේද මම. රසත් එක්කම තියෙන තවත් හොඳ. මේ විදිහට තමයි කල් තියාගන්න. දැන් ගෙදර එළුළු එහෙම කපනවා නේද? ඔව්. ඒ කපන වල පිහේ කැපුණ නැතිච්චාම මේ වගේ කෝපයක් ගන්නවා. කට අඩියේ හොඳට අර ගලේ ගන්නවා වගේ ගන්න ඕනේ. මම අපිට ගලේ ගා ගන්න පුළුවන්. ගල් කියලා හැම ගලේම ගන්න බෑනේ. ගියා ගන්න වෙනම ගල් තියෙනවා. ගලක් නැති මිනිස්සුත් ඉන්නවනේ. ගලක් හොයාගන්න ටවුන් බද වගේ. ඒ කටි ගල් හොයන්න පොඩි ගඟට යන්න ඈ ඒ හින්දා තමයි ගත්තා මේ වගේ පරණ කෝපයක්. ඔන්න එහෙම ගන්නවා. උදේට ගෑනේ නේද? මොනම්ම හුණුව තුල්ලන්නේ. මේක පුතා මේ අපි කෙසල් දිගවන්නේ මෙන්න මෙහෙම තමයි. මෙහෙම උණු අරගෙන කාපුවාම ඉතර කන ඉදෙනවා. ආයි දුම් ගහන්න ඕනේ නෑ. කොතර දවසක් යනවා? මේක ඉතර දවසක් යන දවස් දෙකක් නැත්නම් තුනක් ඈ. අර පංගුවක් බෙහෙත් ගහනවා. අර බෝතල් වලට ගාලා බූස් ගා. ඒවා ගන්න හොඳ නෑ ඒවා මේ
හරියට අයිත කරා. මේ වගේ අයිත කිරීමක් නැහැ. දැන් මේවා මේ මොහොන ගාලා මේක ඇදලි ගහන්න පුළුවන්. මේ ඇදලි ගහලා අරන් තියන්න තිබ්බලා තියෙනවා. ඒ මාම උණු වතුරේ දාලා ගොරක ටික මේවා දාන්නේ පෙඟෙන්න ගොරක. පෙඟුණාට පස්සේ කොටන්න ලේ. නැත්නම් කොටන්න බෑනේ. වෙලිච්ච. නම් කොටලා කොටලා දාපුවම මේක හොඳට පිටි වෙනවා. රස හොඳට තියෙන්නේ ඒක තමයි. එහෙම දාපුවම හැමෝටම කැවෙනවා. කවලම් එනවා හොඳට. අපිට බෙන්ඩර් එහෙම නැහැ. අපිට තියෙන්නේ වං ගෙඩිය. බෙන්ඩර් එකක් තිබ්බම රූස් කරලා කරපුණා ඉවරයි. ඉතින් ඔය ටොක 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 දාලා කොටන එක තමයි තියෙන්නේ. එකට හොඳයි ව්‍යායාමේ. මෙන්න මෙහෙම දාලා මේක අරන් තියාගන්නවා. මේකෙන් අපිට ඕන වෙලාවට ටිකක් අරගන්නවා මාළුවට දාන්න. තව එකක් තියෙනවා පුතා මේක පොඩ්ඩක් අරගෙන ගුලි ගුලි හදාගෙන උදේට කන්න ඕනේ. අගේ තෙල් එහෙම අඩු වෙනවා. පොඩි ගුලියක් ආ ගොඩක් නෙමෙයි. පොඩ්ඩක් මෙහෙම ගත්තා මේ වගේ පොඩ්ඩක් මෙහෙම අරගෙන පරිණගත ටොපි කෑවා වගේ තමයි. මේ විතර වල හොඳ නරක ටික හොයාගන්න දන්නවද? නෑ දන්නේ නැහැ නේද? එහෙනම් මේක මේ වතුරට දාලා බලන්න එක එක. හොඳ එක නම් යට යනවා. නරක එක නම් උඩට එනවා. දෙකම හොඳයි නේවා. ආයෙත් අලුත් ඒවායි. එන්න එහෙම තමයි බලන්නේ. උවා මොනවාටද මාම? කොහොම අතු දාන්නේ හාල් නරක් වෙනවට. සුල්ල කනවට තමයි මේවා දාන්නේ. මෙන්න මෙහෙම දාන්නේ. ආමා. පුතා ඔය මේ කපු දෙයි කැල් දෙක ගන්නකො. ආ. මේ දෙයි කැල් දෙක නිකන් තිබ්බම වේලෙනවනේ. ඔව් ඒතර ගන්න බෑනේ. ගන්න බෑ. ඒක තමයි මේ ලුණු උටියට දාලා තියන්නේ නැතුව. එතකොට වේලෙන්නේ. ලුණු ටික තියෙනකොට වේලෙන්නේ. බාම අපිට උදේට ඕන ඉච්චාම ගන්නවා. පුතා මේ කිරිය උතුරනවනේ. උතුරනකොට මේ හැන්ද මෙන්න මෙහෙම දාන්න ඕනේ. බයින. දැකලා දැස. නැත්තම් උතුරන උඩ. අපිට යනවනේ උතුරලා. මෙන්න මෙහෙම කවලම් කරන්න ඕනේ.